beyond from it. I just want to film something else. Hello everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට අරගෙන ආවා ටිකක් වෙනස් විදිහේ vlog එකක්. ඉතින් මම මෙන්න මේ විදිහට උදේ නැගිට්ටා. අද ඇත්තටම සෙන්සර් දවසක් නිසා මම ටිකක් වැඩිපුර නිදාගත්තා. Okay, say hi to my cute little friend. ඉතින් මම උදේ නැගිටිනකොට අපේ අම්මා ඔය තමයි හිටියේ. මං ඉතින් එයාගේ ළඟට ගිහිල්ලා බැලුවා අද උදේට මට මොනවද කන්න තියෙන්නේ කියලා. so අද හරිම slow දවසක්. ඉතින් මට වුණා මේ දවස ඔකටත් එක්ක බෙදා ගන්න. So hope you all enjoy the video. Let's get into the vlog. Hello everyone, good morning. කොහොමද ඔයාලා හැමෝටම? අද ඇවිල්ලා සෙන්සර් දවසක් මං රෙස්ට් එකේම ඉන්න දවසක් තමයි සෙන්සර් කියන්නේ. ඉතින් මට හිතුණා මම හැමදාම ස්ටඩි කරනවා, යුනි බ්ලොග්ස් කියනවා. එහෙමනේ. ඉතින් මට හිතුණා beyond from it, I just want to film something else. අපිට හැමදාම ස්ටඩි කරනවාම රෙකෝඩ් කරන්න මට නිකන් බෝරින් වගේ. ඒ නිසා මම හිතුවා අද ටිකක් ස්ලෝ දවසක්. මම පටන් ගත්තෙම ස්ලෝ විදිහට. ඉතින් මට හිතුණා මට අද දවසේ කිසිම ප්ලෑන්ස් උත් නැහැ මොකුත්. එකම එක ප්ලෑන් එකයි තියෙන්නේ. I have a class. මම ක්ලාස් කරනවා. ඉතින් මට ඒක විතරයි අද දවසේ ලොකු ප්ලෑන් එකකට කියලා තියෙන්නේ. So I just want to share my day with you guys. එහෙනම් දිගටම vlog එක බලාගෙන ඉන්න. අපි බලමු මගේ slow Saturday එක කොහොමද ගෙවෙන්නේ කියලා. මම පුරුදු විදිහට උදේම පහන තිබ්බා. මොකද slow days should well spent. ඉතින් පොඩක් spirituality පැත්තක් තියෙන නිසා ඉතින් මම පහනෙන් පත්තු කරා. ඊට පස්සේ අපේ අම්මගේ රස කෑම වේල උදේට මම ගත්තා. මම අර කියපු ප්ලෑන් එක තමයි මෙන්න මේක. මම ක්ලාස් කරනවා. මම ඉංග්‍රීසි ක්ලාස් කරනවා. දැන් අවුරුදු 3ක් වගේ වෙලේ ඉඳන් මම ඉංග්‍රීසි ක්ලාස් කරනවා පොඩි ළමයින්ට. පොඩි ළමයින්ට කියන්නේ from grade 6 to grade 11 මම ඉංග්‍රීසි ක්ලාස් කරනවා. ඉතින් අද දවසෙත් මට ඒ වගේ උදේට ක්ලාස් එකක් වැටලා තිබුණා. ඊට පස්සේ මම ඒක කරලා පොඩක් chill එකේ හිටියා. මොකද පහුගිය දවස් ටිකේම ගොඩාක් ස්ට්‍රෙස් දවස් ටිකක් තමයි අපි ගත කරේ. මම ඔයාලට කලින් vlog එකෙත් පෙන්නුවා වගේ වයිවා තිබුණා, ප්‍රසන්ටේෂන් තිබුණා. ඉතින් මේවා ඔක්කොමත් එක්ක ඔළුව පොඩ්ඩක් ස්ට්‍රෙස් අවුට් වෙලා හිටියේ. ඒ නිසා මායි අම්මයි චොට්ටක් අපිටම කියලා ස්පේස් එකක් වෙන් කරගත්තා. මම ඉතින් අම්මත් එක්ක තමයි අද දවසම ගත කරේ. say hi to my beautiful අම්මා. අපි දෙන්න ඉතින් නොම කොලම් කර හිටියා. වෙන කිසිම වැඩක් අද අපි දෙන්නට තිබුණේ නැහැ ඇත්තටම. රෙදි හොදන්න, රෙදි බේලෙන්න දාන්න ඒවා මොකවත් කරන්න බෑ. මොකද එළිය හොඳටම වහිනවා. මෙන්න මේ විදිහට ඉතින් අපි දෙන්න චොට්ටක් එළියට ඇතුළටලා හිටියා. මේ ඔයාලට මම මේ පෙන්වන්න උත්සාහ කරන්නේ වහිනවා but ඒක කැප්චර් වෙලා නැහැ ඇත්තටම කිව්වොත් වීඩියෝ එකට. sorry for that guys. දැන් මේගොල්ලන්ට පේන්න තියෙන්නේ මගේ අම්මගේ කෝලම් ටිකක්. එයාත් ඉතින් මං වගේම තමයි පොඩ්ඩක් කෝලමට සෙට් වුණාම කෝලම්ම තමයි. ඊට පස්සේ එයාත් එක්ක චුට්ටක් ඉඳලා මම ආවා වොෂ් එකක් දාගන්න. සීතලයි කියලා බෑ ඉතින්. ගෙදර ඉන්න දවසේ මට නාගන්න කරගන්න වැඩ ටික කරගන්න ඕන නිසා මම තෙල් ගෑවෙන්නේ නැහැ. මොකද මට සීතලත් එක්ක හිතුණා හෙම්බිරිස්සාවක්වත් හැදෙයි කියලා. මම තෙල් ගෑවේ නැහැ ඔළුවේ. ඊට පස්සේ මම ඉක්මනට වොෂ් එකක් දාගත්තා. මම මේ දවස්වල මෙන්න මේ ස්ක්‍රබ් එක පාවිච්චි කරන්නේ ප්‍රෙවෙන්ස් එකේ. and that's so good. ඊට පස්සේ ඉතින් වන්නාලා හැම ආවා. අනේ මන්ද මට මේවා දිහා බලනකොට හරි සතුටුයි. මොකද මෙහෙම හැමින් ගෙවෙන දවස් ජීවිතේට තියෙන්න ඕනේ. අපි මේ දුවන දිවිල්ල එතනකොත් එක දවසකටවත් නවතින්න ඕනේ. ටිකක් අපි වෙනුවෙන් වෙලාව යොදා ගන්න ඕනේ දේවල් කරන්න. එතකොට තමයි අපිට ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. දැන් මම ඉන්නේ මගේ early 20s වල. එතකොට මේ තමයි ජීවිතේ ලස්සනම කාලේ මේ ගෙවෙන්නේ. ඉතින් මේ ලස්සනම කාලේ අතරමකුත් විඳවන්න ඕනේ නෑ අපි කවුරුත්. පුළුවන් තරම් ජීවිතේ ස්ලෝ ඩවුන් කරගන්න එක තමයි මං හිතන්නේ අපි හැමෝටම කරන්න පුළුවන් ලොකුම දේ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලන ඔයත්
ජීවිතය දිගටම දුවන්න උත්සාහ කරන කෙනෙක් නම් චුට්ටක් නැවතෙන්න. අනිත් අයත් එක්ක තරගයක් තියාගන්න එපා. චුට්ටක් නැවතිලා තමන් වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. හරි, ඉතින් මගේ පණ්ඩිත කතා ඔක්කොම ඉවරයි. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නුවේ සාමාන්‍යයෙන් මම නාලේ වරුණාම හරි කැමති බේබි කොලොන් දාගන්න. ඉතින් මම බේබි කොලොන් ටිකක් දාගත්තා. ඊට පස්සේ මම මේ ඇප්ලයි කරන්නේ මගේ ෆේස් සීරම් එක. මම කලින් අර එක්සෑම් සීරීස් එකේ බ්ලොග්ස් වලත් මම පෙන්නුවා සීරම් එක. මම ඇක්නි වලට තමයි සීරම් එක ඇත්තටම ඇප්ලයි කරන්නේ. මට හිතෙන්නේ ඒක ගොඩක් හොඳයි. සහ මට ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මගේ ඊළඟ වීඩියෝ එක බොහෝ දුරට ඔයා ඉංග්ලිෂ් ගැන බයෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න මං ගානේ ටිප්ස් ටිකක් දෙනවා. ඇත්තටම කිව්වොත් මම ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගත්ත විදිහ ඔයාලට මං කියලා දෙනවා ඊළඟ වීඩියෝ එකේදී. So if you are interested in English, you can watch my video. මං ඉක්මනට මේ වීඩියෝ කරගෙන එනවා. මේ වීඩියෝගෙන් පස්සේ බොහෝ දුරට එන්න තියෙන්නේ මගේ ඒ වීඩියෝ එක. So stay tuned with my channel guys. අපේ අම්මයි මායි දවල්ට කෑම ගත්තා. යත් එක්ක ඉතින් කයියක් දාගෙන කෑම කාලා හැම බලාගෙන චුට්ටක් ඉතින් හිටියා. මොකද ඉතින් කාපේව බහින්නත් එපා ළමයි මම හොඳට දවල්ට කෑවා ඇත්තටම කිව්වොත්. Then I realized I have to read a book. මං හිතුවා මම පොතක් කියවන්න ඕනේ කියලා. මොකද කාලෙකින් පොතක් කියවන්න බැරි වුණා. ඊට පස්සේ මං මගේ පොත් තියෙන රාක්කෙට කිල්ලා පොතක් තෝරගත්තා. මම ඇත්තටම මට මීටර ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. අපේ අනිත් ගෙදර තමයි තියෙන්නේ මේ පොත් ටික ඔක්කොම. දැනට ඉතින් මේ ගෙදර තියෙන මට මෙන්න මේ පොත් ටික. ඉතින් මම මෙන්න මේ ඉංග්‍රීසි බුක් එක තෝරගත්තා කියවන්න ඕනේ කියලා. මං මේ පොත කියවන්නේ මං හිතන්නේ මගේ ජීවිතේ 7 වෙනි පාරට. මොකද ඒ ලෙවල්ස් කාලේ පුරාමත් මම මේ පොත කියවලා තියෙනවා. ඊට පස්සේ දැනුත් මම මේ පොත කියවනවා. ඒක හරියම ලස්සන පොතක්. දැන් මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ ඒ ලෙවල්ස් කාලේ අපි පන්තියේ හිටපු යාළුවෙක් තමයි ශාවි කියන්නේ. ඒ දවස්වල ශාවි අපි හැමෝගෙම පොත් අරගෙන මෙන්න මේ විදිහට මොනවා හරි ලිව්වා. මම දන්නේ මේ ජපාන්ද කොරියන් අකුරුද මම දන්නේ. එයා මොනවා හරි ලිව්වා. ඉතින් මම දන්නේ මොනවද තියෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. And thank you ශාවි. මං ශාවිව ආදරෙන් මතක් කරනවා. ඒලල් ක්ලාස් එකේ හිටපු හැමෝම එක එක තැන්වල එක එක දේවල් කරනවා. And I'm so grateful for them and I'm so happy for them. ඉතින් මම මේ පොත ලිටරචර් වලට පාවිච්චි කරපු පොතක්. ඉතින් මේ බලන්න guys, ඒ දවස්වල අපි මැඩම් කියන කෙනා හැමදේම පොත්වල ලියා ගන්නවා. හරිම නොස්ටැල්ජික් ෆීලිං එකක් එන්නේ මේවා බලනකොට. අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලා ඒ ලෙවල්ස් ඉවරලා and I'm so proud of myself. ඊට පස්සේ අපේ අම්මයි මායි චුට්ටක් හවස් වෙලා සැලොන් එක පැත්තේ ගියා. අතනුම් ගොත් අපේ ගෙවල් ළඟමයි සැලොන් එක තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි දෙන්න ලෑස්තිලා ගියා. මොකද අපේ අම්මගේ අයිබ්‍රෝස් ප්ලක් කරන්න ඕනේ කියලා එයා මට කියපු නිසා. ඉතින් එයාට තනියෙන් යන්න බෑනේ. ඉතින් එයා මටත් එන්න කිව්වා. ඒ නිසා අපි දෙන්න ඉතින් ඒ වැඩේ කරගන්න ගියා. ඇත්තටම අද සෙන්සුරාදා දවසක් නිසාද මන් දන්නේ පාරේ එක වාහනයක්වත් තිබුණේ නැහැ. මේ බලන්න පාර හිස්. ඊට පස්සේ අපි ආව සැලොන් එකට. අර ඉන්නේ අපේ අම්මා කයියකුත් දාගෙන. මේ සැලොන් එක හරියම ලස්සනයි. ඒක හරි චූටි ස්පේස් එකක තියෙන්නේ. but they are maintaining it well. And this is little me watching Amma doing her eyebrows. Then we went to Helabujun. Hayo. එතන කිසිම දෙයක් නෑ යන්නේ. ඊට පස්සේ අම්මයි මායි දෙන්න ආවා එතනින්. ඊට පස්සේ අපි ගියා අපේ අප්පච්චිගේ ඔෆිස් එකට. මොකද අප්පච්චිලා කැන්ටින් එකෙන් මොනවා හරි දලා අපිට ගන්න පුළුවන් නිසා. ඊට පස්සේ අපි ගෙදර ආවා අපි දෙන්න. ඇත්තටම කිව්වොත් අපි ගත්ත රස ආප්ප හවසට තේ බොන්න කියලා තමයි ගත්තේ. හරි, ඉතින් දැන් අපි වීඩියෝ එක ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මගේ මේ ස්ලෝ ඩේ එක මම ඔයාලත් එක්කම ඉවර කරන්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Hello everyone.
ඉතින් අද මගේ දවස මං ගත කරේ මෙන්න මේ විදිහට. ඔයාලා ඒ දැක්කා වගේ තමයි මං අද දවස ගත කළේ. මම චුට්ටක් එළියට ගියා. එළියට කියන්නේ අපි මේ මෙතන පල්ලෙහා සැලොන් එකක් තියෙනවා. අපි ඒක තමයි ගියේ. ඉතින් අද අපි දෙන්නට මෝර්නාග දෙට්ටුලා ඉන්න ක්ලාස් මේ දවස්වල වහිනවා. ඔන්නම තමයි ඉතින් මගේ නිවාඩු දවසක් මම ගත කරන්නේ. I love these slow days. Hope you all enjoy the video. මගේ ඊළඟ vlog එක ඇවිල්ලා ඒක ඇත්තටම vlog එකක් නෙමෙයි. මම මේ වීඩියෝ කරන්නේ ගොඩාක් අයට doubt එකක් තියෙනවා English සම්බන්ධව. අපි campus ආවහම English කියන එක කොච්චරක් දුරට කෙනෙක්ගේ ජීවිතේට බලපානවද කියන එක මම ඉස්සරහා වීඩියෝ එකේදී ඔයාලට අනිවාර්යයෙන්ම ගේනවා. So stay tuned with my channel. If you are new to my YouTube channel, please do subscribe and get in touch with my YouTube vlogs. So thank you for your big support. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් හැමෝම සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. Bye.